සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. අද ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කොලෙස්ටරෝල්. කොලෙස්ටරෝල් කියලා කියන්නේ අපගේ ශරීරය විසින් නිපදවන මේද ඉටි වගේ ද්‍රව්‍යයක්. නව තාක්ෂණයත් සමග අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඉස්සර තමන්ගේ දෑතින් කරපු වැඩ දැන් කරන්නේ මැෂින් වලින්. අනිත් එක තමයි දැන් වෙනකොට ස්වභාවික ආහාර වෙනුවට ලොකු කුඩා ભેදයකින් තොරව ක්ෂණික ආහාර වලට පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම ඔබේ සිරුරේ නව සෛල ගොඩනගා ගැනීමට සහ ස්නායු හා ශරීරයේ හෝමෝන නිෂ්පාදනය කිරීමට කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා එය තිබුණොත් ඔබට හෘද රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. ඒ වගේම කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි LDL කියලා කියන්නේ. අනිත් වර්ගය තමයි HDL කියලා කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් HDL කියන කොලෙස්ටරෝල් වර්ගය අපේ ශරීරයට යහපත් ලෙස ක්‍රියා කරනවා. නමුත් LDL කියලා කියන්නේ හදවත් රෝග සඳහා හේතු වන දෙයක්. ඒ වගේම HDL මට්ටම ඉහළ දැමිය යුතු අතර LDL මට්ටම අඩු කිරීමට අප වග බලාගත යුතු වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය ඖෂධ කිසිම දෙයක් භාවිතා නොකර අඩු කරගන්න පුළුවන් ක්‍රම ගැන කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි heart එකට සුදුසු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම. ඔබේ එදිනෙදා ආහාර වේල කොලෙස්ටරෝල් මට්ටමට ගොඩක් බලපානවා. කොලෙස්ටරෝල් සඳහා හොඳ ආහාර හා නරක ආහාර තිබෙන අතර මේද අධික හා කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. මෙහිදී ෆාම් ඔයිල්, පොල් තෙල්, බිත්තර, රතු මස්, බටර්, යොදය සහිත කිරි, චොක්ලට්, ඩෝනට්ස්, චීස්, බැදුම් වර්ග වගේ ආහාරයට එක් කර නොගත යුතු වෙනවා. ඒ වගේම මාංශ ආහාර නොමැති ආහාර වේලක් ගත යුතු අතර සැමන්, එළවලු, සුදුලුණු ධාන්‍ය වර්ග හා පළතුරු ඔබේ ආහාරයට එක් කරගත යුතු වෙනවා. මේ ආහාර පමණක් නෙවෙයි. සීනිද කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැන්වීමට හේතුවක් වෙනවා. ඒ නිසා ඔබ දිනකට පාවිච්චි කරන සීනි තේ හැඳි ප්‍රමාණය තේ හැඳි 6ත් 9ත් අතර සීමා කරනවා නම් ගොඩක්ම හොඳයි. දෙවැනි එක තමයි ගත කරන ජීවන රටාව. ඔබේ ජීවිතයේ කාර්ය බහුලත්වය සමග කොලෙස්ටරෝල් ඉහළ යාමට ජීවන රටාව ගොඩක්ම වැදගත් වෙනවා. මේ නිසා ඔබ නිතර සිටින්නේ ආතතියෙන් එහෙම නැත්නම් පීඩනයෙන් නම් මේ තත්ත්වය අඩු කරගන්න යම්කිසි භාවනා වැඩසටහනක් අනුගමනය කිරීම යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි දුම්පානය කරන අයගේ කොලෙස්ටරෝල් ඇතිවීම පුදුමයක් නම් නෙවෙයි. ඔබ නිතර දුම්පානය කරනවා නම් HDL මට්ටම අඩු කරන අතර දුම්පානය නතර කිරීම තමයි සුදුසු වන්නේ. මෙමගින් කොලෙස්ටරෝල් අඩු වෙනවා විතරක් නෙමෙයි සෞඛ්‍ය ගැටලු රසකටද පිළිතුරු හම්බෙනවා. තුන්වෙනි එක තමයි ඔබගේ බර. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සෑම විටම හොඳ BMI මට්ටමක් පවත්වා ගත යුතු වෙනවා. ඒ වගේම සිරුරේ අධික බර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. තව දෙයක් තමයි දිනපතා හොඳ ව්‍යායාම රටාවක් පවත්වාගෙන යාමෙන් හොඳ HDL මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. හතරවෙනි එක තමයි ව්‍යායාම. සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මට්ටම පමණක් නෙවෙයි දිනපතා ව්‍යායාම රටාවක් අනුගමනය කිරීමෙන් සමස්ත සෞඛ්‍යයටම යහපතක් වෙනවා. සෑම දිනකම මිනිත්තු 30ක් කායික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් ඔබේ ශරීරයේ පුදුමාකාර වෙනසක් සිදුවෙන අතර ඇවිදීම, පිහිනීම, නැටීම හා බයිසිකල් පැදීම ඉතාමත් යෝග්‍ය වෙනවා. පස්වෙනි එක තමයි වයස. සාමාන්‍යයෙන් වයස වැඩි වන විට රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන නිසා වයසට යන විට ඉතා පරිස්සම් විය යුතු වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට ආර්තවහරණයට පෙර LDL මට්ටම අඩු වන අතර ආර්තවහරණයෙන් පසුව LDL මට්ටම වැඩි වෙනවා. මේක හෝමෝන වෙනස් වීම සමග සිදු වෙනවා. ඒ වගේම මේ තත්ත්වය නිසා වයසට යන විට නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම යෝග්‍ය වෙනවා. 6 වෙනි එක තමයි උරුමය. අධිරුධිර කොලෙස්ටරෝල් සඳහා තවත් හේතුවක් ලෙස උරුමය එහෙමත් නැත්නම් ජාන වලින් පැවතගෙන ඒම ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට තිබෙන්නේ අධි කොලෙස්ටරෝල් ඇති පවුල් පසුබිමක් නම් ඔබේ පවුලේ වැඩි දෙනෙකුට හදවත් රෝග තිබේ නම් ඒ සඳහා ඔබ පෙර සූදානමක් ගැනීම වඩා සුදුසු වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි.
තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.